ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද අපි ඉක්කා වැඩසටහනෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ ඉන්දියාවේ ඉතා කුඩාම අත්වැරදීමකින් ලංකාවේ අපට සිදුවිය හැකි මහ භයානක විපතක් පිළිබඳව. ඉන්දියාවේ කුණ්ඩලංකුලම කියන න්‍යෂ්ටික බලාගාරය පිපුරෝතින් මොකද වෙන්නේ? මොනවද මේ න්‍යෂ්ටික බලාගාර කියන්නේ කියලා අපි මුලින්ම බලමු. ඉන්දියාවගේ සුවිශාල රටවල් සිය බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පරමාණු තුල ඇති න්‍යෂ්ටීන් විදහෙරලා එහි විශාල ශක්තියක් ජනනය කිරීම කරගන්නවා. මේක සිදු කරන විශාල ගොඩනැගිලි න්‍යෂ්ටික බලාගාර කියලා අපි හඳුන්වනවා. මේ න්‍යෂ්ටික බලාගාරවල ශක්තිය ජනනය කරද්දී බොහොම භයානක විකිරණ වර්ග පිටවෙන්න පටන් ගන්නවා. ගැමා කිරණ වගේ මේ භයානක විකිරණ මේ බලාගාර වලින් පිටතට වැළැක්වීම සඳහා අඩි 10ත් 12ත් අතර ඝනකමින් යුත් විශාල බිත්ති මේවට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි කතාවට යමු. මේ බලාගාරයක බිත්තියක් හදිසියේ පුපුරා ගියොත් මොකද වෙන්නේ? මෙවැනි පිපිරීමක් රුසියාවේ චර්නෝවිල් කියන ප්‍රදේශයේ අපට අහන්න ලැබුණා. ඔබට මතකත් ඇතුව. මේ සිදුවීමෙන් පුත්‍රයන් දසදහස් ගණනක් මිය ගියා. ඒ වගේම අනාගතයේ ඉපදින කොටස් දරුවන් අදටත් ඉපදෙන්නේ විකෘතිකයන් වෙලා. තප්පරයට මීටර් 3,60,000 ඉක්ම වූ වේගයෙන් එන මෙම කිරණ වලට අපේ ඇඟ නිරාවරණය වහාම අපේ ඇඟේ සෛල විදහෙලීමට ලක් වෙලා අභ්‍යන්තර රුධිර කිරීම සිද්ධ වෙනවා. මේක ප්‍රතිඵලයක් විදිහට අපේ ඇඟේ රතු පැහැති කුඩා පිබිලි දාන්න පටන් ගන්නවා. මේ සිදුවීමෙන් විනාඩියක් යාමටත් මත්තෙන් අපේ ඇස් සහ කන් නාසා වැනි විවර වලින් රුධිරය ගලා යෑමට පටන්ගෙන අපිව ක්ෂණිකව මිය යනවා. මේ සිදුවීම වෙනකොට ඔයා ඉන්නේ බැංකුවක සුරක්ෂිතාගාරයක උනත් ගැලවීමක් නැහැ. ඒකට හේතුව මේ භයානක විකිරණ බිත්තිය විනිවිද යාමට ඉතාමත් වේගයෙන් ගමන් කිරීම. ඉතින් මිත්‍රෝනි, අපි කතරම් අවිනිශ්චිත ලෝකයකද ඉන්නේ කියන ඔබට වැටහෙනවා ඇති. අපේ වගේ මරණයකින් ගැලවීමට කොහොමටවත් බැහැ. ඔබට කොතරම් ආරක්ෂකයන් සිටියත්, ඔබ කොතරම් සුරක්ෂිතාගාරයක් තුල සිටියත් ඔබට එවැනි මරණයකින් ගැලවීම කොහොමටවත්ම කරන්න බැහැ. ඉතින් ඔබට නැවත සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.